අද මම ඔයාලත් එක්ක යනවා අපේ ගමට. ගමේ තියෙන ලස්සන තැනකට තමයි යන්නේ. ඒ තමයි අම්බුලුවාව කන්දට. ඉතින් මට මතක විදියට දැනට අවුරුදු 20කට විතර කලින් වගේ තමයි මමත් අන්තිමට ගියේ. ඉතින් ඊට පස්සේ මේ අපේ පවුලේ කට්ටියත් එක්ක කරගෙන අපි යනවා අම්බුලුවාවට. මම ඉතින් ඔයාලවත් ඒ ගමනට එක්ක කරගන්න හිතුවා. මේ කන්ද නගින්න පටන් ගත්ත තැන ඉඳලම මග දිගට තියෙනවා අපිට මහන්සි නම් නවතින්න තැන් ඕන තරම්. ඒක නිසා ඇත්තට මේක කිසිම අපහසුවකින් තොරව අපි ගියපු ගමනක්. දැන් කාලයකට කලින් නම් අපිට ඇත්තටම කොහොමවත් අමාරුවක් දැනුනේ නැහැ. දැන් කාලයකට පස්සේ යන නිසා පොඩි අපහසුවක් දැනේද කියලා බයකින් අපි ගියාට ඇත්තටම එහෙම කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේකේ වාහන අපිට පහළින් ඉඳලා උඩටම යනකල් අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය කාර් එකක් පොඩි වෑන් එකක් වගේ දෙයක් කිසිම අපහසුවකින් තොරව උඩට අරගෙන යන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඒකටත් අමතරව මෙතන තියෙනවා අපිට 3 wheel වලින් යන්න පුළුවන් පහසුකමකුත් තියෙනවා. ඉතින් 3 wheel වල යනකොට 3 wheel එකේ එකපාරකට 700ක් 800ක් වගේ තමයි උඩට යන්න තියෙන්නේ. ආපස්සට එන්නත් ඒ වගේ ගාණක් ගන්නවා ඒගොල්ලෝ. අපි ටිකක් කට්ටිය වැඩිපුර ඒ කියන්නේ ලොකු අය ගියා 16ක් විතර, පොඩි අයත් ගියා මම හිතන්නේ 10කට වැඩිය. ඉතින් ඒක නිසා අපි ටිකක් බස් එකක තමයි කතා කරගෙන ගියේ. ඒක නිසා අපි කට්ටිය පයින් යන්න තමයි තීරණය කරගත්තේ උඩට. යන්න අපහසුම වෙයි කියලා හිටපු 3-4 දෙනෙක් විතර 3 wheel එක උඩට ගියා. ඊටු කට්ටිය අපි කතා කර hina වෙවි ෆොටෝ ගගහා මග දිගට නැවති ලස්සන මේ පරිසරයේ සුන්දරත්වයේ විඳින්මින් මේ ගමන ගියා. මේ මෙතන පේන්න තියෙන අලුතෙන් හදපු හොටෙල් එකක් W15 ගෲප් එකට අයිති හොටෙල් එකක් තමයි එතන තියෙන්නේ. අපි ටික උඩට යනකොට ගම්පල ටවුන් එකේ තියෙන බිල්ඩින් තමයි මේ පොඩියට පේන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. උඩට යනකොට කිසිම මහන්සියක් දැනුනේ නැහැ අපිට. මේ දේවල් බල රස විඳ පරණ මතක් කර ගියපු සුන්දර ගමනක් නිසා. පරිසරයේ සුන්දරත්වය විඳින්න කැමති, පරිසරයට ආදරය කරන අයට යන්න පුළුවන් ලස්සනම තැනක් තමයි මේ අම්බුලුවාව කන්ද කියන්නේ. ඒ කියන්නේ අනිත් කන්ද වගේ නෙමෙයි, මේක ඇත්තටම වාහනයෙන් කෙලින්ම යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊට අමතරව මේ විදිහට අපි ගියා වගේ පයින් යනකොට අපි කට්ටියක් ගියපු නිසා ඇත්තටම අපිට කිසිම මහන්සියක් නම් දැනුනේම නැහැ උඩට යනකල්ම. මේ යන වෙලාවේදී අපිට ඇත්තටම හදිස්සියෙම වීඩියෝ කරගන්න මට පුළුවන්කමක් ලැබුණා. මෙතන මේ ට්‍රේල් බයික් වලින් යන කාන්තාවන් පිරිසක්. ඉතින් මෙතන 15 දෙනෙකින් විතර ඉන්න කණ්ඩායමක් තමයි ගිහිල්ලා තිබුණේ. පස්සේ අපිට කතා කරාට පස්සේ අපිට දැනගන්න ලැබුණා ඒගොල්ලන් මේ කැනඩාවේ ඇමරිකාවේ කට්ටියක් තමයි කියලා. ඒගොල්ලන් විතරක් තමයි ඇවිල්ලා තිබුණේ. මේ යන අතරමඟ අපිට මේ වගේ විෂ්ණු ප්‍රතිමාවක් හම්බ වෙන ටිකක් ලොකුවට හදපු. මේක ඇත්තට මේ අම්බුලුවාව කන්ද කියන එකේ මේ හැම ආගමකම අයට අයත් දේවල් හදලා තියෙනවා. කියන ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් වෙන විදිහට තමයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි ඒ ගමන. මේ ඔයාලට පේනව නේද මේ පාරවලුත් ඔක්කොම හොඳට කාපට් කරලා වාහන හොඳට යන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතන අර අලුතෙන් හොටෙල් හදලා තියෙනවා. ඒව නිසා ඉතින් ගොඩක් මේ සංචාරකයන්ට හොඳ විදිහට තමයි හදලා තියෙන්නේ. මේ පේන්නේ මේකත් කලින් අපි යනකොට නම් හදලා තිබුණ නැහැ. ලස්සන බුදු පිළිමයක් හදලා එතන පොඩි මේ හරි ලස්සන පාරකින් එතන යන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. ඒ කැලේ වෙනම අපිට ඉඳගෙන ඉන්න තැන් තියෙනවා. ඒ වගේ ඒක හරිම ලස්සනට හදලා තියෙනවා. මේක අලුතෙන් තමයි හදලා තියෙන්නේ. මෙතන දැන් ඔයාලට පේන්නේ මේ අලුතෙන්ම හදලා තියෙන තැනක් තමයි මෙතන මේ සංචාරකයන්ටම විශේෂ තැනක් කියලා මට හිතෙනවා. ඉතින් මොකද ලංකාව පිටත් යන්න පුළුවන්, හැබැයි ටිකක් ගණන් වැඩි. මොකද මේ තැනට 3500 ඉල වගේ ගණන් වලින් තමයි පටන් ගන්නෙ. මෙතන අර ඇල්ලේ තියෙනා වගේ ලස්සන ඔන්චිල්ලාවක් හදලා තියෙනවා. තව මේකේ ඉදිවෙන්න නියමිත තියෙනවා කේබල් කාර් පද්ධතියකුත්. ඉතින් ඇත්තට මේ දේවල් හැදුවාට පස්සේ අම්බුලුවාව කියන තැන ගැන මේ සංචාරකයන්ට විශේෂම තැනක් වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ අලුතින්ම උඩ දාලා තියෙන Java Lodge කියන කොෆි ෂොප් එකක්. ඉතින් මේ දේවල් ඇත්තටම සංචාරක කර්මාන්තයේම අරමුණු කරගෙන තමයි අලුතෙන් දාන්නේ. මේ තැන තාම අලුතෙන් ගොඩාක් දේවල් හදාගෙන යනවා. ඉතින් ඇත්තටම ඉදිරියේදී තවත් මේක ලස්සන තැනක් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් හෙමිහිට කතා කර කොහොම හරි අපි මෙතන උඩටම ආවා. දැන් අපිට තියෙන්නේ මේ ටවර් එකට යන ටිකට යන්න තමයි. ඉතින් මෙතන තව පොඩි මේ පෝනියෝ ඉන්නවා. ඒ වගේ පොඩි අයට තව
එක එක දේවලුත් තියෙනවා කරන්න. මේ තියෙන්නේ අපේ කීප දෙනෙක් අපිට කලින් උඩට නැග්ගා. මම ඉතින් ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ zoom කරලාගත්ත වීඩියෝ ටිකක් අපි හිටියේ ඒ වෙලාවේ පහළ. පස්සේ තමයි අපි උඩට නැග්ගේ. මේක පොඩි චෛත්‍යයක් හදලා ඒක ඇතුළෙනුත් උඩට යන්න පුළුවන්. ඒ වගේම එළියෙනුත් යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මගක් දුරට ගියාට පස්සේ එතනින් එහාට නම් එළියෙන් තමයි පඩිපෙල් තියෙන්නේ. ඊට අමතරව පොඩි කුටි තියෙනවා අපිට උඩ පහළ යන අයට මාරු වෙන්න පොඩ්ඩක් ඇතුළට වෙලා ඉන්න පුළුවන් විදිහේ පහසුකමක් තියෙන. මේ හරිය තියෙනවා shops වගේක්. ඒ වගේ ලංකාවේ තියෙන දේවල් ගන්න. ඒ කියන්නේ ස්ටෝරිස්ලා වලට තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ දේවල් ගන්න පුළුවන්. මේ ඇතුළේ ඉඳලා උඩ බැලුවම පේන හැටි. මේ තියෙන්නේ චෛත්‍යයේ මගක් උඩට නැගලා එතන ඉඳලා පහළ පේන විදිය. මෙතනින් බැලුවාම ඉතින් අපි පහළ හදලා තියෙන දේවල් ටික ඔක්කොම හරිම ලස්සනට පේනවා. උඩට හුළඟක් තියෙනවා. හරිම සනීපයි. ඉතින් මේකේ උඩට නගිනකොට හිමින්සූරේ පරිස්සමට තමයි නගින්න ඕන. එක්කිනා පස්සේ එක්කිනා වගේ. මොකද මේ ටිකක් බය හිතෙනවා නගිනකොට මේ චූටි පඩි තියෙන්නේ අල්ල ගන්න තියෙනවා. ඒවා මේ නිසා පොඩ්ඩක් ඉතින් බයකුත් එක්ක තමයි මේක නගින්නේ. මේකේ වටේට කැරකි කැරි හිමීට යනකොට අපිට මුළු ගම්පල ටවුන් එකම හැම පැත්තකින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ හරිම ලස්සනයි. ඉතින් මෙතනින් මේ පහළට බහිනකොට තව ටිකකින් ඔයාලට මම පෙන්නන්නම් මේ බහින තැන කොච්චර චූටිද කියලා. ඔන්න දැන් ඔයාලට පෙනෙයි මෙන්න මේ වගේ පොඩි තීරුවක් තමයි තියෙන්නේ බහින්න. ඉතින් දෙන්නෙකුට කොහොමත් මෙතන මාරු වෙන්න නම් බෑ. ඉතින් ඒක නිසා තමයි අර මං කිව්වා වගේ පොඩි කුටි හදලා තියෙන්නේ. හදිස්සියේ එහෙම මාරු වෙන්න තියෙනකොට එක්කෙනෙක් ඇතුළ එතන ඉන්න අය ඇතුළට ගිහිලා දෙන්නේ 3 දෙනෙක් විතර යන්න පුළුවන්. ගිහිල්ලා බහින අයට ඉඩ දෙන්න තමයි මේකේ කරන්න පුළුවන්. ඉතින් සෙනග වැඩි දවසක ගියොත් නම් ඔයාලට මේ දේවල් ඇත්තටම ලස්සනට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔයාලට පේන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි තමයි. යන තැනක තමන්ගේ නම තියලා එන විදිහ වැඩක් කරනවා. ඒක එතන තියෙන පරිස්සම ගැන ලස්සන ගැන හිතන්නේ. මේ පඩිපෙල් පේනව නේද චූටිම චූටි. ඉතින් මට හිතෙන්නේ මේ වගේ සුන්දර තැනක් බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම එකපාරක් හරි යන්න ඕන. ඉතින් මේක ලංකාවේනේ තියෙන්නේ. අපිට ලංකාව ඇතුළත තැන් වලට යන්න පුළුවන්කමක් තියෙන්න ඕන කොහොම හරි. මට මුලින්ම කියන්න පොඩක් අමතකුණා. මේකේ ටිකට් එකක් වෙන්න නම් රුපියල් 100යි. ඉතින් ඇත්තටම හරිම පොඩිම ගාණක් නේ බැලුවම වෙන්නේ. ඔය 3 wheel එක ආවොත් තව 700ක් වේ. දැන් මේ තව මග දිගට පොඩි කඩ තියෙන්නේ. ලොකු දේවල් නැහැ කන්න ගන්න. අපිට පොඩි මොන හරි දෙයක් අයිස්ක්‍රීම් කන්න තියෙනවා. ඒ වගේ පොඩි තැන් ටිකක් තියෙනවා මගේ එනකොට. ඉතින් මගේ වීඩියෝවත් එක්ක එකතුලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම අම්බුලාව කන්දට එන්න. එකපාරක් හරි ඇවිල්ලා යන්න එන්න කියලා තමයි මම ඔයාලට ආරාධනා කරන්නේ.